ආයුබෝවන් සුබ උදැසනක්. ඔබ මේ එක්ව සිටින්නේ උදැසන පුවත් ප්‍රකාශයත් සමගයි. ඉදිරිපත් කිරීම ඔසඳි විමන්සා. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. 2025 ලෝක රූරජන කිරුළ තායිලන්තයට. දැන් පුවත් සවිස්තරාත්මකව ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ පැවතුණු 2025 ලෝක රූරජන තරගය මෙවර කාගෙත් අවධානය දිනාගත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක් වූ අනුති ගුණසේකර දැක් වූ විශිෂ්ට කුසලතා හේතුවෙන්. මේ අනුව එහි තරඟ අංශ 3කින් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමට අනුති සමත් වුණා. ඒ හෙඩ් ටු හෙඩ් ටැලන්ට් සහ මල්ටිමීඩියා චැලෙන්ජ් යන අධීර කිහිපයි. මෙහිදී අනුති ගුණසේකර ශ්‍රීශේෂී සම්දිස්ථානයක් සනිටුහන් කරමින් මල්ටිමීඩියා චැලෙන්ජ් අධීරේ ආසියාවේ අනුශූරතාව දිනා ගැනීමට සමත් වීම කැපී පෙනෙන අවස්ථාවක් වුණා. එම අධීරේ තරඟකරුවන් 108 දෙනෙකු අතරින් ගෝලීය තරඟකාරයන් 8 දෙනා අතරට පැමිණීමටද අනුති සමත් වීම විශේෂත්වයක්. ඒ මල්ටිමීඩියා චැලෙන්ජ් අධීරෙන් මෙවන් ජයග්‍රහණයක් ලද පළමු ශ්‍රී ලාංකික රූරජන විදිහට ඉතිහාසයට එක්වමි. මේ හේතුවෙන් මෙවර රූරජන තරගාවලියේ අවසන් වටය ගැන ශ්‍රී ලාංකිකයන් තුළ ඉමහත් බලාපොරොත්තු පැවතුණා. තරගාවලියේ අවසන් මහා තරගය මැයි මාස 31 වන දින පැවැත්වුණේ හයිද්‍රාබාද් නුවර හයිටස් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී. මෙතෙක් ක්‍රියාත්මක වූ පරිදි ඇමරිකා සහ කැරිබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඕෂනියා යන මහද්වීප 4 යටතේ තරගයේ අවසන් 40 දෙනා තෝරා ගැනීම සිදු වූයේ ඉන් අනතුරුවයි. ඒ අනුව ආසියානු කලාපයේ අවසන් 10 දෙනා අතරට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අවාසනාවන්ත අන්දමින් අනුති ගුණසේකරට අහිමි වූයේ රූරජන කිරුළක් වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාව තබා තිබූ සිහින බොඳ කරමින්. අනතුරුව මහද්වීපයකින් 5 දෙනා බැගින් අවසන් තරඟකාරයන් 20 දෙනාත්, පසුව එක් මහද්වීපයකින් 2 දෙනා බැගින් අවසන් තරඟකාරයන් 8 දෙනා තෝරා ගැනුණා. එහිදී නැගූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු සාර්ථකත්වයේ මත පදනම්ව අවසන් තරඟකාරයන් 90 දෙනා තෝරා ගැනුණු අතර ඇමරිකාව කලාපයේ තරඟබඳුණු මාටිනික් තරඟකාරිය තරගයේ 90 වෙනි ස්ථානයේ දිනාගත් අතර දෙවැනි ස්ථානයේ දිනාගනු ලැබුවේ පෝලන්ත තරඟකාරියයි. තරගයේ දෙවැනි ස්ථානය ඉතියෝපියාවට හිමි වෙද්දී 72 වෙනි ලෝක රූරජන තරගයේ කිරුළ තායිලන්තයේ ඕපල් සුෂාතා ෂුන්සි දිනා ගනු ලැබුවා. ස්තුතියි.